ජීවිතේ මොන හැලහැප්පිලි මැද්දේ වුණත් පිංගතුනේ අපේ අභ්‍යන්තරයේ සුන්දර නම් අපි ඇත්තටම ලස්සන මිනිස්සු. ඒ නිසා මේ ජීවිතේ හදාගත යුතුම තැන තමයි සචිත්ත සොකීය සිත. ඒක හදාගත්තොත් අපි ජීවිතේ අපි ලස්සනට ගොඩනගාගත්ත ජීවිතයක් කරගනි ඉන්න පුළුවන් ටික කාලෙ. බුදුරජාන් වහන්සේ වදාරනවා මහණෙනි අර ගෑනු ළමයා හරි පිරිමි ළමයා හරි තමන්ගේ මුඛ නිමිත්ත ප්‍රත්‍යවේක්ෂා කරලා බලද්දී එයා දැක්කොත් කැළලි නෑ කුරුලේ නෑ බිබිල් නෑ දැලිකුණක් නෑ පිළිවෙලකට මූණ තියෙනවා. එතකොට එයාට හට ගන්නවා තේනේ වත්ත මනෝ හෝති මහා සතුටක් හට ගන්නවා පරිපූර්ණ සංකප්පෝ හිත පිරීලා යනවා. අනේ මගේ මූණ ලස්සනට තියේ. ආන් ඒ වගේමයි සිත. අපි යම් මේ දවසක අපේ හිත දිහා බලද්දී අපිට පරිපූර්ණ සංකප්පෝ හිත පිනා යන ගානට තියෙනවා නම් ඒකමයි සැනසුම. ඒක පින්වතුනි අපි ඉක්මනින් කරගත යුතුයි.